Hello guys, ඉතින් ජයග්‍රාහී ආරම්භයක් සඳුදාට තුන්වෙනි T20 තරගයේ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ ඇත්තරම ඊයේ රාත්‍රියේ 9:20ට තමයි තරගය ආරම්භ වුණේ. ඉතින් ගොඩක් කට්ටිය නින්දට ගිහිල්ලා තිබ්බ බලාපොරොත්තු අතහැරලා ගැහුවත් දිනන එකක් නැහැ කියලා. ඉතින් වෙනදට ඕවර් 20ට ලකුණු 120ක්වත් ගහ ගන්න බැරි ටීම් එක ඕවර් 12ක් වෙද්දි ලකුණු 160ක් ගහලා ඉතාමත් හොඳ බැටිං පිච් එකක ඉතාමත් හොඳ තරගයක් දුන්නා. පාකිස්තානු කණ්ඩායමත් අතහැරියේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් විශේෂයෙන් වනිදු හසරංග කැපී පෙනුණා. විකට් 4ක් ලබා ගත්තා. ඔහු තමයි ලෝකයේ වේගවත්ම T20 කඩුළු 150ට ළඟා වෙච්ච ක්‍රීඩකයා බවට පරිවර්තනය වුණා ඊයේ රාත්‍රියේදී. ඒ වගේම දශුන් ශානක නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළා. ඔහුට විශේෂයෙන් බලපෑවේ දඟපන්දු යවන්නන් ක්‍රීඩා කරේ නැහැ. ඊයේ වර්ෂා තත්ත්වයේ හේතුවෙන් පාකිස්තානයේ අවසන් ඕවර් වලදී ඔහු ලකුණු 34ක් ලබා ගත්තා. ඒ ලකුණු 34න් 6 පාරවල් 5ක් සමගින් ලකුණු 30ක්ම ලබා ගත්තේ 6 පාරවල් වලින්. ඉතින් මේ ඕවරෝල් පර්ෆෝමන්ස් එක කුසල් මෙන්ඩිස්, ධනංජය ඩිසිල්ලා ඔවුන් මොමෙන්ටම් එක අරන් දුන්නා. ඒක දිගටම ගෙනිච්චා දසුන් සානක වන්දු හසරංග ඉනිමේ අවසානය දක්වා. ඉතින් මේ ඔක්කොම හරියටම හරියා තරඟාවලිය සම වුණා. මේ තුන්වෙනි තරඟාවලිය සම වෙච්ච මොකද ශ්‍රී ලංකාව පාකිස්තානය අතර ද්විපාර්ශ්වික T20 තරඟාවලි වලින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා තියෙන එක තරඟාවලියයි මේ තුන්වෙනි තරඟාවලිය තමයි ශ්‍රී ලංකා කණ්ඩායම සම කරගත්ත. ඉතින් ඔක්කොම ඉවර නැහැ. ඔක්කොම ප්‍රශ්න විසඳිලා නැහැ. T20 ලෝකෝසලානේ අභියස ලොකු අභියෝග රසක් ශ්‍රී ලංකා කණ්ඩායමට තියෙනවා. ඉතින් එංගලන්ත එක්දින තරඟාවලිය තමයි ඊළඟට තියෙන්නේ. අපි බලන් ඉමු අලුත්ම අප්ඩේට් සමගින් ඉක්මනටම හම්බ වෙමු.